හරි අපි එහෙනම් පටන් ගමු. ගේම් ලෝකයේ දැවැන්තයෙක් ගැන. හැබැයි කවුරුත් දන්න කතාව නෙවෙයි. ඒක පිටුපස්ස තියෙන ඇත්තටම පුදුම හිතෙන කතාව ගැන තමයි මේ විග්‍රහය. Grand Theft Auto. එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න GTA කියන්නේ නිකම්ම ගේම් එකක් නෙවෙයිනේ. ඒක දැන් සංස්කෘතික සංසිද්ධියක්. ඒත් මේ හැමදේම පටන් ගත්තේ කොහොමද? කතාව අපි හිතනවට වඩා ගොඩක් වෙනස්. අද GTA රසිකයන්ගේ පරිකල්පනය කොයිතරම් ඉහළද කියන එකට මේක නියම උදාහරණයක්. බලන්න, ඔවුන් ගේම් එකේ අනාගතය ගැන හිතන්නේ සිනමාත්මක විදිහට. මේ වගේ දෙයකින් පැහැදිලි වෙන්නේ ක්‍රීඩකයන්ට මේක නිකම්ම ගේම් එකක් නෙවෙයි. ඒක Tamanටත් කොටස්කරුවෙක් වෙන්න පුළුවන් ජීවමාන ලෝකයක් කියන එක. ඉතින් වැදගත්ම ප්‍රශ්නේ තමයි මේක කොහොමද එක ගේම් ෆ්‍රැන්චයිස් එකක් මේ තරම් දැවන්ත කතාබහට ලක්වෙන පුරාවෘත්තයක් බවට පත් වුනේ. අපි මේ විග්‍රහය පුරාවටම උත්සාහ කරන්නේ ඔන්න ඔය අභිරහසට පිළිතුරු හොයන්නයි. හරි, අපි දැන් කාලතරණයක් කරමු. අද ඉඳන් කෙලින්ම යමු 90 දශකයේ මැද භාගයට. මේ ගේම් එකේ උපත සිදුවුණු ඒ කවුරුත් බලාපොරොත්තු නොවුණු තැනට. මේක ඇත්තටම හිතාගන්න තමාරු දෙයක්. බලන්නකෝ මේ වෙනස. එකම කණ්ඩායම එක පැත්තකින් ලෙමින්ග්ස් වගේ හරිම හුරුබෝටි පවුලේ හැමෝටම සෙල්ලම් කරන්න පුළුවන් ගේම් එකක් හදනවා. අනිත් පැත්තකින් ලෝකයේම කැළඹු GTA එකේ මුල් අඩිතාලම දානවා. මේකෙන්ම තේරෙනවා ඒ කණ්ඩායමේ නිර්මාණශීලීත්වයේ පරාසය කොයි වගේද කියලා. මුලින්ම මේ ගේම් එකට කියපු නම Grand Theft Auto නෙවෙයි. ඒකේ නම Race and Chase. ඒ සංකල්පයත් හරි වෙනස්. ක්‍රීඩකයාට කැමති නම් පොලිස් නිලධාරියෙක් වෙන්නත් නැත්නම් අපරාධකාරයෙක් වෙන්නත් අවස්ථාව තිබුණා. ඒ කියන්නේ මුල් අදහස තිබුණේ ගොඩක් සමබර අත්දැකීමක් දෙන්න. හැබැයි ඉතින් ඒ අදහස වැඩි කල් තිබුණේ නැහැ. මෙන්න මේක තමයි හැමදේම වෙනස් කරපු තැන. ඩිවෙලොපර්ස්ලාට අහම්බෙන් වගේ දෙයක් තේරෙනවා. නීතිය රකින්න පොලිස් නිලධාරියෙක් වෙනවට වඩා පොලිසියෙන් බේරිලා නගරයේ කලබල ඇති කරන එක 100,000 ගුණයකින් විනෝදජනකයි. ඒ එකම එක සොයා ගැනීමක් ගේම් එකේ සම්පූර්ණ දිශාවම අනාගතයම වෙනස් කළා. GTA වල තියෙන මේ ඕනෑම දෙයක් කරන්න පුරුවන් නිදහස, ඒ කියන්නේ සෑන්ඩ්බොක්ස් කියන සංකල්පය, ඒ අදහසට ආభాෂය ලැබිලා තියෙන්නේ 80 ගණන් වල තිබුණු එලීට් කියන ගේම් එකනේ. ඒකට ක්‍රීඩකයන්ට කිසිම සීමාවක් නැතු මුළු විශ්වෙම සැරිසරන්න නිදහසක් තිබුණා. ඔන්න ඔය අදහස තමයි GTA වලට පදනම වුණේ. DMA ඩිසයින් එක ඇතුලේ තිබුණු සංස්කෘතිය කොයිතරම් විනෝදකාමීද කියනවා නම් ගුරංගා කියන හරිම අමුතු වචනයක් ගේම් එකට ඇතුවත් කළා. ඒක ඇත්තටම හරේ ක්‍රිෂ්ණා බැතිමතුන්ගේ ආශිර්වාදයක්. හැබැයි ගේම් එකේදී මේ බැතිමතුන් පේලියක් පාරමාරු වෙනකොට ඒ හැමෝම වාහනයට යට කළොත් ලොකු බෝනස් එකක් එක්ක ගුරංගා කියලා තිරිය වැටෙනවා. මේ වගේ විකාර සම්ප්‍රදායට පයින් ගහන අදහස් තමයි GTA වලට ඒ අනන්‍යතාවය දුන්නේ. හරි, දැන් අපි ගේම් එක නිර්මාණය කිරීම පැත්තෙන් ටිකක් කයින් වෙලා ඒක ලෝක ප්‍රසිද්ධ කරපු ඒ වගේම ගොඩක් මතභේදයට තුඩු දුන්නු අලෙවිකරන උපක්‍රමයේ දිහාට හැරෙමු. ගේම් එකේ ප්‍රකාශකයා BMG ආයතනය ආවේ සංගීත ලෝකයෙන්. Sex Pistols වගේ මතභේදාත්මක බෑන්ඩ් ප්‍රසිද්ධ කරලා ඔවුන් හොඳටම පාඩමක් ඉගෙනගෙන තිබුණා. කලබලයක් මතභේදයක් ඇති කරන එකෙන් සල්ලි හොයන්න පුළුවන් කියන එක. ඒ නිසා GTA එකේ ප්‍රචණ්ඩත්වය හංගනවා වෙනුවට ඔවුන් ඒක පාවිච්චි කරලා තමන්ගේ ලොකුම ආයුධය කරගත්තා. BMG ආයතනයේ මේ කපටි සැලැස්ම පිටුපස හිටපු ප්‍රධාන මොලකරු තමයි මේ මැක්ස් ක්ලිෆර්ඩ්. ඔහු කියන්නේ මාධ්‍ය මෙහෙයවලා ඕනෑම දෙයක් ගැන රටේ ලොකු කතාබහක් ඇති කරන්න පුළුවන් නියම දක්ෂයෙක්. ක්ලිෆර්ඩ්ගේ සැලැස්ම හරිම සරලයි ඒත් හරිම කපටි. මුලින්ම ගේම් එකේ තියෙන ප්‍රචණ්ඩකාරී දේවල් මාධ්‍යට හොරෙන් ලීක් කරනවා. ඊළඟට දේශපාලන ජණ්ඩුව කුපිත කරවලා ඒ ගැන ප්‍රසිද්ධිය කෑගහන්න සලස්වනවා. අන්න එතකොට ඇතිවෙන මාධ්‍ය කලබලයම තමයි ගේම් එකට ලැබෙන නොමිලේ ප්‍රචාරය. අන්තිමේදී මොකද වෙන්නේ? හැමෝම මේ තහනම් ගේම් එක මොකක්ද කියලා බලන්න මිලදී ගන්නවා. ඒ සැලැස්ම හරියටම සාර්ථක වුණා. මේ ගේම් එක ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පවා විවාද ඇති වුණා. පත්තරවල ලොකු සිරස්තල වලින් පිරුණා. මේ ඇති කරපු කලබගෑනිය නිසාම මිනිස්සු මේ ගේම් එක මොකක්ද කියලා දැනගන්න පොර කෑවා. ප්‍රතිඵලය අලෙවි වාර්තා බිඳ වැටුණා. දැන් අපි කතාවේ ඊළඟ පරිච්ඡේදයට යමු. මේ ෆ්‍රැන්චයිස් එක ස්කොට්ලන්තයේ ඉඳන් ඇමරිකා එක්සත් ජනපදයට ගෙන ගිය සංකීර්ණ ව්‍යාපාරික ගනුදෙනු මාලාව ගැන කතා කරමු. මේ කාලේදී සෑම් හවුස් කියන තරුණ නිෂ්පාදකයාගේ බලපෑම ටිකෙන් ටික වැඩි වෙනවා. ඔහු හිප් හොප් සංගීතයට, ගුඩ් ෆෙලාස් වගේ මාෆියා චිත්‍රපටවලට පිස්සුවෙන් වගේ ආදරය කළ කෙනෙක්. ඔහුගේ මේ රුචිකත්වයන් ටිකෙන් ටික GTA එකේ අනන්‍යතාවය බවට පත් වුණා. ඒ කියන්නේ ඒක නිකම්ම අපරාධ ගේම් එකක් වෙනුවට සංස්කෘතික ප්‍රකාශනයක් වෙන්න පටන් ගත්තේ මෙතනින්. ඊළඟ අවුරුදු කිහිපය ව්‍යාපාරික ගනුදෙනු වලින් පිරුණු ටිකක් විතර අවුල් සහගත කාලයක් BMG, Take-Two, Infogrames වගේ සමාගම් ගණනාවක් අතරේ මේ ෆ්‍රැන්චයිස් එකේ අයිතිය එහා මෙහා ගියා.
හැබැයි වැදගත්ම දේ තමයි මේ හැමදේම අවසානයේදී සෑම් හවුස්ගේ නායකත්වයෙන් අලුතින්ම පිහිටවපු Rockstar Games කියන එකම ආයතනයක් චටටට GTA එකේ සම්පූර්ණ බලය, සම්පූර්ණ අයිතිය එකතු වීම. ඔන්න ඔය ආයතනික වෙනස්කම් එක්ක මුල් නිර්මාණ කණ්ඩායමේ බෙදීමක් ඇති වෙනවා. ඒකෙන් බිහි වෙන Rockstar North කියන කොටස තමයි අනාගතයේදී එන හැම ප්‍රධාන GTA ගේම් එකක්ම හදන්නේ. මේ තමයි ඒ අලුත් Rockstar North එකෙන් එළියට ආපු පළවෙනිම ගේම් එක Grand Theft Auto 3. විකුණුණු කොපි ගණන මිලියන 5ක්. හිතා ගන්න පුළුවන්ද? මේ එක ගේම් එකක් එක්ක GTA කියන්නේ තවත් ගේම් එකක් නෙවෙයි, ගෝලීය සංසිද්ධිය බවට පත් වෙලා ඉවරයි. හරි. මේ විග්‍රහය අවසන් කරන්න කලින් අපි මේ විශාල ගේම් මාලාවේ සම්පූර්ණ ඉතිහාසය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් සරල රාමුවක් ගැන කතා කරමු. මේක තේරුම් ගැනීම හරිම වැදගත්. GTA කතාමාලාව එකම දිගට දිවෙන එක කතාවක් නෙවෙයි. ඒක විශ්ව 3කට බෙදලා තියෙන්නේ. එක විශ්වයක තියෙන චරිත හෝ කතාන්දර අනිත් විශ්වයට කිසිම විදිහකින් සම්බන්ධ වෙන්නේ නැහැ. හැම විශ්වයක්ම අලුත්ම ආරම්භයක්. මේකේ නිර්මාණකරුවන්ට කිසිම බාධාවකින් තොරව අලුත්ම අදහස් අත්හදා බලන්න ලොකු නිදහසක් ලැබුණා. ඉතින් මොනවද මේ විශ්ව 3? මුලින්ම ආවේ 2D විශ්වය. ඒකෙදි අපි උඩ ඉඳන් බලන টপ ඩවුන් කැමරාවක් තිබුණේ. ඊළඟට තමයි නියම විප්ලවය වුණේ. ඒ කියන්නේ 3D විශ්වය. GTI 3 එක පටන් ගත්තු මේ යුගය තමයි ෆ්‍රැන්චයිස් එක ලෝක ප්‍රසිද්ධ තැනකට ගෙනාවේ. අවසාන වශයෙන් අපි අද ඉන්න HD විශ්වය. මේකේ තියෙන්නේ අති නවීන ග්‍රැෆික්ස් සහ සම්පූර්ණයෙන්ම වෙනස් අලුත් කතාන්තර. ඉතින් අවසාන වශයෙන් මේ මුළු කතාවෙන්ම අපිට ඉගෙන ගන්න පුරුවන් දේ මොකද්ද? එක කුඩා දෝෂ සහිත අදහසක් මතභේදාත්මක අලෙවිකරණයත් එක්ක එකතු වුණාම කොහොමද ලෝකෙම වෙනස් කරපු සංස්කෘතික සංසිද්ධියක් බවට පත් උනේ? ඒක තමයි මේ ඇදිහියන හැකි ගමන ගැන හිතන්නේ ඉතිරි වෙන ප්‍රශ්නය.